Money Production. Wam me වැදුනද බා මම මේ අඟහරු වලට ගිහලා දැන් අඟහරු වල ඉඳන් එන්න බැරි ඉන්නේ පෘථිවියේ. මට නම් කළු කුමාරයා අතවන්නවා වගේ බා. අත නෙමෙයි පුගලන්නවත් දැන්න යන්න එපා මාව දාලා. දැන් නම් රෑ වේගෙන ඉන්නේ මචං ඈ. මට ගෙදර යන්න ඕනේ බඩගිනි හොඳටම. පිස්සුද බල්ලෝ අපි ගෙදරින් එද්දිත් හතයි දැන් ඇති ඕනනම් 10ට විතර තොට වැදිලා ඉන්නේ සඳ බොඳ වෙන්න. යකෝ එහෙම වදිනා පොඩියෝ මට යකෝ මං කෙලින් ඉන්න මිනිස්සෙ ඈ මොන නැතත් මට වදින්නේ නෑ කොච්චර බා වදින්නේ නෑ පොඩ්ඩක්වත්. වදින්නේ ෂොට් තුනයි යද්දි ඩවුන් කයිය විතරයි බං උඹලගේ. උඹලත් එක්කන් කතා කරලා බේරෙන්න බෑ බං. කරුවලයි හොඳටම මම යනවා නේද ගෙදර. අම්මෝ උඹ පාල උඹ යන්නේ එකම හොඳයි. එහෙනම් මං සද්දව. ටෝච් එක ගෙන ආවෙත් නෑ යන්න කරුවලයි හොඳටම. සෙට් වෙවි බං. උඹේ සෙට් ගන්න බෑ. ඒක බලන්න උඹේ ෂර්ට් එක මම එනවා ගෙදර. අම්මෝ ඉන්න බෑ අමාරුයි ඈ. එනවා වැදිලා නෑ මට. පොඩියා අම්මෝ අවලුණා වගේ අමාරුයි. වැදිලා නෑ මට ඈ. අම්මා අද පළවෙනිදා එකෙක්වත් දැන් නැහැ පළවෙනි දාලා ගමේ ඔක්කොම අන්දනේ. අඩේ ගුණයනේ ඉතින් පාන්දර දෙකක් දාලා එනවද කොහොමද දෙන්නව කලාතලයක් තමංගෝ කරුවලයි අහසම කිද්දනේ මොකද බල්ලෝ අහන්නේ උඹ මොකද නිකන් කලුවරේ යනවා වගේ. අම්මා මල්ලි දැන් තමයි ලයිට් ආවේ ඈ. පොඩ්ඩක් එන පොඩ්ඩක් දෙයක් කියන්න එනවා එනවා. නමාරු වැදගත් දෙයක් එනවා. එංගො පොඩ්ඩක් වැදගත් දෙයක්. එංගො. වාඩියන්. මල්ලි ඇයි උඹ හිටගෙන ඉන්නේ උඹත් ඉඳගෙන හරි. සරලව කාරණාව කියන්නේ මට වැදිලා නෑ පොඩ්ඩක්වත්. ගුණි අයියා උඹ මගේ කහින්ද කියන්නේ ඈ. මට මදිනේ. මදි මට වැදිලා නෑ බං හරිද? වදින්නේ නෑනේ. වදින්නේම නෑ මට. මං එද්දී කොල්ලෝ සෙට් එක පාටියක් දානවා. ආයේ සුපිරි බෝතල් ගෙනල්ලා දින්නේ ඈ. මාත් දැන් තව ටික යනවා. ආයේ වැදුනේ හැකි වැදුනා කියන්නේ ඔයාට වදින්නේ නෑනේ. වදින්නේ නෑ මල්ලි පොඩ්ඩක්වත් ඈ. හරි. ඔය වද්දගත්තයි සුපිරි වද්දගත්තයි ඈ. කොල්ල වෙච්චාම මල්ලි ගන්න පුළුවන් අතල් එක සුපිරේම ගන්නවා. හැමදාම නෑනේ මල්ලි මේ ගොන් ආත. කුරුම්බ ගහගෙන නැගලා. කුරුම්බ ගෙඩියක් බාලා. කුරුම්බ ගෙඩිය හොරෙන් බීලා.
වත්තේ අයිතිකාරයට හම්බෙලා. එන්න ආතල් එක මල්ලි ඒවා. කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් සුපිරියටම ගන්න ඕනේ. බොන්න ඕනේ. බොන්න ඕනේ. බොන්න ඕනේ. බොමු මාද සුපිර බොමු ඈ. බොමු කියන්නේ සුපිරි පාටිය. ඒක විතරක් නෙමෙයිනේ. රෑ ගහනවා DJ එක. එහෙනම් සුපිරිනේ නැටුව හැකි දිගි දිගි ගාලා යා. ඔයා යනවා හරිද? මට දීලා කෝලයක් දානවා. අනිවාර්යෙන්. මං කොළ දෙන්නෙක් ඉන්නවා. මං කොළ දෙන්නෙක් ඉන්න නැත්නම් හරිද? හරි. ඔයා යනවාක මං එන්න. දීලා කෝලයක් දානවා අනිවාර්යෙන් ඈ. හරි එල. ඉතකින් මොඩයා. බොන්න ගියාම ඕන දෙයක් කරා ඉතකින්. ඉවරයි තව අතලක් ගන්නෝනේ. අද ගන්නවා ෆන් එක සුපිරියට ඈ. එක්කවත් නෑනේ බල්ලෙක්වත්. අර ගමට බොරුවක් කිව්වොත් දන්නේ ගම ගෝල්ල. මේ මල්ලි මෙතන බල්ලෙක්වත් නෑ බං. ආයි ඉතින් ඔයා කියපු ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ ඈ. බල්ලෙක්වත් නෑ. මොකද්ද? ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ? අනේ උඹ මගෙන් අහගන්න. हाय बबीला මගේ චූටි බෝලෙත් එක්ක මම ලයිව් ආවා. ඔය චූටි මාලි බබාලා එහෙම ඉන්නවා නම් හොඳට කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න. මගේ TikTok page එක ඔයාලා දන්නව නේද? මාව ෆලෝ කරන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ TikTok account එකේ නම තමයි කසුන එක නායක. චූටි මාලි බබාලා ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ගෑනු කතුරනේ දෙන්නව කතා අතල එකක්. පැටියෝ ඔක කට් කරපන් නැත්නම් ලයිව් එකක් එන්න හරි නේද? උඹට සෙට් වෙන සුපිරි ඩයලොග් එකක් ඉන්නවා. සුපිරි ලයිව් එකක් ගියා කි අය අහස් උට්ටේ account එක නගගත්තා ගියා. මොකද කියන්නේ? කවුද අනේ? යකෝ සදුම් පෙරේර ඇවිල්ලා ඉන්නේ උඹට සෙල්ෆි එකක් ගාගත්තා ඇයි? යකෝ ඉක්මනට ඵලයන් වැඩි වෙලා ඉන්න එපා. උයයි ඈ. ඉක්මනට ඵලයන් ඈ. हाय ළමයිනේ මම TikTok සාමින් කරලා පික් කරන්නේ අනිත් මට ඒත් එක්තරා විදියක මෝඩේ උන්ටත් ඉතින් එනවා කිව්ව මොකෙක් කරි අප්පෝ වමු ජෝකෙක් නේ ඔප්පී කොහෙලා තියෙන්නේ මුට රෙවිලාද කො දන්නේ ඉතකින් අච්චේ ඊයපන් නාලා කිය ආදාතර ගන්න මොකුත් නැහනේ රාජය ළඟට ගියා නම් කැලලා ලයින් කරා හැගත්තා සල්ලි තමයි ප්‍රශ්නේ අද නම් චීත්තයක් හොයාගන්න ඕන කොහෙන් හරි. චීත්ත කොතනද? ඉඳුර එතන. අද හොයනවා අනිවාර්යෙන් හොයනවා කොහෙන් හරි හොයනවා චීත්තයක්. චීත්ත දෙකක්වත් හොයන්න ඕනේ. ඒයි චීත්තය නේද? උපත් අන්දව හැකි. මෙහෙ වරෙන්කෝ. චීත්තයක්ද? මට කියා. චීත්ත කිව්වනේ බං උඹට අම්මේ. චීත්ත කිව්වොත් ඉඳුර එතන. අම්මෝ මන් දන්නවා. චීත්තයක් වරෙන්කෝ ළඟට වරෙන්කෝ කියන්නේ. උඹ ආඩවල් කියන්න බෑ හැබැයි චීත්තයක් හොයන්නේ කියන්නේනේ බල්ලෝ. අයියෝ මේකයි සීන් එක. අරු දන්නවනේ. තරිදුවා ඉතින් යන්නේ එක්ක පැනලා ගිහිල්ලා. හොඳ නිවුස් එකක්. හොඳ නිවුස්. ඔබ දැන් මේක හැම තැනම කියන්න ඕනේ ඈ. කියන්න ඕනේ කියන්න එක තමයි කියන්න ඕනේ. අනිවාර්යයෙන්. පැනලා ගිහලා තියෙන්නේ ඊයේ රෑ. ඒකත් කියන්න ඕනේ ඈ. ඊයේ නෑ. ඔව්. පැනලා තියෙන ගිහලා දෙන කෑල ගාල්ලේ. ඒකත් කියන්න ඕනේ. ගාල්ලේ. මොන මතකයින් ටික? කල්ලා ගියා ගාලි. අන්න හරි. උඹ ටික ගිහලා කියපන් ඈ. හැම තැනම කියපන් ඵලයන්. මට කිව්වා කියන්නේ ඉතින් මම ගමේ අම්මත් තැනම ගියේ. මම ගිහින් නිකන් දෙන්නම් ඵලයන්. චීත්ත කොතනද? දන්නව ඵලයන්. මං එන්නම් ඈ. හරි ගිහින් එවන්න එන්න. හරි. ඒ තව එක්කයි මොඩියෙක්. ඔක දැන් කුටි කනවත් අරින්දු වගේ අම්මෝ යකෝ. ආතල්.
කනක් දාලා ගිහලා ගෑනු දාලා එනවා එන්න. කකාඩ ගන්න එපා බල්ලෝ. ඒ දැන් මොකද්ද කරේ කියපන්. ගෑනු එක්කන් ඉන්න දාලා එන්නේ. කවුද යකෝ ගෑනු දාලා යන්නේ? උඹනේ. කිප්පියේ බෑ මම ගමටම කියලා ආවේ. උඹ දැනගෙන කතා කරපන් මල්ලි ඈ. ඒ ගහන්න ඒව ගන්න නම් ගාලේ කෙල්ල කික්කල කලාජියේ. ඒ ගාන්න දෙපා මට අරු කිව්වේ. මොකක්ද කිව්වේ කියපන්. චතුරයා. යකෝ අද අප්‍රේල් පළවෙනිදා තෝ ඇඳිලා ඉන්නේ. අපි ඔකට මම වැඩක් කරන්න. ඌකට ඉතින් ගාන්න ඕනේ නෑනේ. බොරුවට ගානවා මෙතන. කනත් දෙනවා. තවත් චීත්‍යයක් ආමුණා. මං කියනවා මූ මට ගන්නටම ගැව්වා කියලා. ගමටම කියනවා මට ගැව්වා කියලා. චතුරනේ වරෙන් ගොඩක් දාලා පොඩි කාරණාවක් තියෙනවා කියන්නේ. වරෙන් ඩක් දාලා වරින් ඈ. දෙගනින් කොහමද කාරණාවක් කියන්නේ? ඉඳ ගන්නම් කොහරි ඉඳ ගත්තා. ඇතිද මේ ඇත්තද ගත්තා? උඹ කියලා තියෙනවා කැත කතාවක් ඈ. මොකද්ද? මම මේ ගිහිල්ලා කියලා කෙල්ලෙක් කම්පැල්ල. දන්නේ නැහැ උඹේ කෑල්ල මල්සා ආම් පැල්ලා ගිහිල්ලා. කොහෙද? යකෝ ගිහිල්ලා කොල්ලෙක් එක්ක උඹ දන්නේ නැහනේ. ඊයා බා. අනේ මේ උඹ ඉතල යකෝ මම මොඩේ එන්නේ අද අප්‍රේල් පහන කියලා මම දන්නවා. හරි උඹ ගෙදර ගිහිල්ලා බලපන් කෙල්ල නැහැ. කියලා අපේ ගෙදර නෙමෙයි ඉන්නේ. හරි බලන්න. අනේ උඹ ඒතන මම මොඩේ එක්කලා යකෝ මං තොපිලගේ මොඩේ කෙල්ල නැහැ. හල. මං තොපිලගේ මොඩේ යකෝ. මම ඉන්නේ මම මොඩේ කියලා. මල්සා මේ වතුරයක් කරන් වරෙන් ගෑණියේ. වෙයි තෝ දන්නේද? මං කඩේ ගිහලා එන්නද කියලා. තෝගේ ගෑණිතට පරිස්සම් කරන්න බැරි වුණා. ආන් ගිහලා ඔගේ ටික ගත්තා. සාදු සෝකි මේ ඇත්තද සෝකි. අවසානයේ ලංගුණා වාගේ මගේ ජීවිතේ ඔබ ආයේ ලං වෙලා දුකමයි